ආයුබෝවන්. දැනුමට යමක් YouTube නාලිකාව වෙත ආව අපි සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ විනාශ වෙමින් පවතින ඇමේසන් ලෝක උරුමය ගැනයි. ඉතින් දැනුම පිරි මේ වගේ තොරතුරු ලබා ගන්න අපේ channel එක අදම subscribe කරලා තියාගන්න. ඇමේසන් වනාන්තරය මේ සැලකුණු ලබන ලෝක පවතින විශාලතම වැසි වනාන්තරය ලෙසයි. විශාලත්වයෙන් දෙවන සහ තෙවන තැන ගන්න වැසි වනාන්තර දෙකටත් වඩා ඇමසන් වනාන්තරය විශාලයි. එහි විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 6.9ක් ලෙස තමයි සැලකෙන්නේ. ඒ වගේම ලෝකයේ වැඩිම ජල ඝනත්වයක් ඇති ගඟ වන ඇමසන් ගඟ මේ හරහා ගලා යන අතර අතු ගඟා 1100කින් සමන්විත එහි ගඟ 17ක්ම සැතපුම් 1000කටත් වඩා දිගකින් යුතු ඒවා වෙනවා. ජල මට්ටම ඉහළ දවස්වලදී ඇමසන් ගඟ දවසකට ජලය කියුබ් බිලියන 500ක් පමණ අත්ලාන්තික් සාගරය වෙත මුදා හරිනවා. ඇමසන් වනාන්තරය රටවල් 9කට අයත් වන අතර වනාන්තරන් 60%ක්ම අයිති වන්නේ බ්‍රසීලයටයි. වර්තමානයේ වාර්තාගත ශාක වර්ග වලින් 3න් 2කට නිවහන සපයන්නේ ඇමසන් වනාන්තරයයි. ඇමසන් නදියේ බටහිර නිම්නයේ සැලකෙන්නේ ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානයක් ලෙසයි. ඇමසන් භූමියේ 1 හෙක්ටාරයක් තුල විවිධ වර්ගයන්ට අයත් ශාක වර්ග 40ක් 100ක් අතර ප්‍රමාණයක් සොයාගත හැකි වෙනවා. ඒ වගේම ඇමසන් වනයෙන් වාර්තාගත ශාක වර්ග ප්‍රමාණය 80000ක්. එකෙන් ශාක වර්ග 40000ක්ම සැලකෙන්නේ ගෝලීය දේශගුණය පාලනය කිරීමට සහ ජල චක්‍රයේ ස්ථායීව පවත්වාගෙන යාම වෙනුවෙන් උපකාරී වන ශාක වර්ග ලෙසයි. ඒ වගේම කාර්බනීකරණය නිසා වායුගෝලයට එකතු වෙන අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය උරාගෙන වායුගෝලයට නැවත වරක් පිරිසිදු ඔක්සිජන් ලබා දීමේ මහඟු සේවාවටද ඇමේසන් වනාන්තරය විශාල වශයෙන් දායකත්වය ලබා දෙනවා. ඇමසන් වනයේ සතුන් වර්ග 2000කට පමණ නිවහන සපයන අතර එහි ශීරපායි සතුන් විශේෂ 427ක් පමණ ජීවත් වෙනවා. ඒ අතර ජගුවර් වගේම ඇමසන් ගඟේ ජීවත් වෙන ඩෝල්ෆින්ද සිටිනවා. කුරුළු වර්ග 1800ක් සහ සර්ප විශේෂ 378ක් පමණ ඇමසන් වනාන්තරය තුලින් සොයාගෙන තියෙනවා. උභයජීවීන් විශේෂ 400ක් පමණද මෙහි ජීවත් වෙනවා. ලෝකේ ප්‍රසිද්ධම සර්පයා ලෙස සැලකෙන ඇනකොන්ඩා වාසය කරන්නේද ඇමසන් වනාන්තරය තුලයි. සාමාන්‍යයෙන් ඇනකොන්ඩ සර්පයෙක් අඩි 30ක දිගකට සහ රාත්කල් 550ක බරකට වර්ධනය වෙනවා. ගැහැණු සර්පයා පිරිමි සර්පයාට වඩා දිගින් මදක් වැඩි. උන් එක් වරකදී පැටවුන් 20ත් 40ත් අතර ප්‍රමාණයකට එකවර ජීවය ලබා දෙන අතර ඔවුන් අඩි 2ක පමණ දිගකින් යුතු වෙනවා. ඇමසන් වනාන්තරය තුළ මත්ස්‍ය වර්ග 5600ක් පමණත් සමනල් විශේෂ 1400ක් පමණක් ජීවත් වෙනවා. 1978 වර්ෂයේ සිට මේ දක්වා වර්ග කිලෝමීටර් 7,50,000කට වඩා භූමි ප්‍රමාණයක් ඇමසන් වෙතින් විනාශ වෙලා තියෙනවා. ඒ බ්‍රසීලය, පේරු, කොලොම්බියාව, වෙනිසුවෙලා වැනි රටවල් ආශ්‍රිතවයි. වනාන්තරයේ විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තියෙන්නේ කෘෂිකාර්මික කටයුතු නිසා. නමුත් 20 වන සියවස අගභාගය වෙනකොට එම තත්ත්වය ඉහළ ගොස් තිබෙනවා. මහා පරිමාණයේ කර්මාන්ත හා වගාබිම් නිර්මාණය නිසා වනාන්තරයේ විනාශ වීම වේගවත් වෙලා තියෙනවා. 2000 වර්ෂයේ සිට වන විනාශයෙන් 4න් 3කට පමණ හේතු වෙලා තිබුණේ ගව පාලනය. නමුත් 2004 වර්ෂයේ සිට මෙම විනාශය වැළැක්වීමට පියවර ගැනීමත් සමගම මෙම ප්‍රතිශතය පහළ අගයක් ගෙන තිබෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ පවතින නීති රෙගුලාසි බලාත්මක කිරීම, චන්ද්‍රිකා මගින් වනාන්තරය නිරීක්ෂණය කිරීම, පරිසර වේදීන්ගේ පවතින කැපවීම, පුද්ගලික හා රාජ්‍ය යන අංශ දෙකම මේ වෙනුවෙන් මුලපිරීම, නව ආරක්ෂිත කලාප හඳුන්වා දීම වැනි දේවල්. ඇමසන් තුළ ඇවිදින ගස් වර්ගයක් පවතින බව ඔයා දන්නවද? කැෂාපෝනා ලෙස නම් කරලා තියෙන මේ ගස් වර්ගය මීටර් 10 සිට 25 දක්වා උසකින් යුක්තයි. ඒව තරමක් විශාලව වැඩෙන ගස් වර්ගයක්. බොහෝ කාලයක් තුළ මේ ගස පැළ වූ තනින් මීටරයක් හෝ කීපයක් වෙනත් ස්ථානයකට ගමන් කරනවා. ඒ ඉරේලිය හොයාගෙන. ඇමසන් වනාන්තරයේ ජීවත් වෙන තවත් විශේෂ සතෙක් තමයි විෂ සහිත ගෙම්බ කියන්නේ. රතු, කළු,
කොළ, තැඹිලි, රිදී වගේ විචිත්‍ර වර්ණවලින් යුක්ත මෙම ගෙඹි විශේෂය වනාන්තරයේ කොළරොඩු අතර ජීවත් වෙනවා. නමුත් සමහරක් වනාන්තර වියනෙහි ඉහළ ජීවත් වෙනවා. මේ ගෙඹි විශේෂෙහි විෂ තියෙන්නේ සමෙහි. ඒවා අල්ලන්න බැරි තරමට විෂ සහිතයි. මේ විෂ නිසා බරපතල ඉදිමීම, මාංශපේශී අංශභාගය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔක්කාරය ඇතිවීමත් සිද්ධ වෙනවා. ඇමසන් ගංගාව තුළ ඩොල්ෆින් විශේෂ කීපයක්ම හමු වෙනවා. ඒ අතර ප්‍රධානම සහ දුර්ලභම ඩොල්ෆින් වර්ගය තමයි රෝස ඩොල්ෆින්, පින්ක් ඩොල්ෆින් කියන්නේ. ඇමසන් තුළ පවතින මීළඟ ආකර්ශනීයම සිදුවීම තමයි රෝස ඩොල්ෆින් මත්ස්‍යන් කියන්නේ. ලෝකයේ ඩොල්ෆින් මත්ස්‍යන් බහුලව සිටින ගංගාව තමයි මේ ඇමසන්. සීග්‍රයෙන් වඳ වීගෙන යන තර්ජනයට ලක් වෙලා තියෙන මෙම රෝස මත්ස්‍යයින් අඩි 8ක් විතර දිගින් වැඩෙනවා. ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරය 2011 දී ලොව නව ස්වභාවික අරුම පුදුම 7න් එකක් ලෙස ප්‍රකාශයට පත් කළා. ඉතින් අපි කතා කරේ වෙනසෙන පෘථිවිය හදවත. එහෙම නැත්නම් ඇමසන් වනාන්තරය ගැනයි. දැනුම පිරි මේ වගේ තොරතුරු ලබා ගන්න දැනුමට යමක් කියවන නාලිකාවත් සමග ඉදිරියට රැඳී සිටින්න. අප සමග රැඳී සිටි ඔබට ස්තුතියි.